Good morning. Ang trip එක යන්න ටෙස්ට් වෙන්න හදන්න කට්ටිය. ආවරේනෝ ග්ලාස් දෙලා ඉන්නවා. ටික තාම නෙදි. අසින් කට්ටිය නැගිටවනවා. තාත්තා අසින් පුතාලා නැගිටවනවා. ඔව්. නැගිටිමුනේ. අසින් ගියා. දෙම් ගියා. මං ගිහලා එහෙනම් ලෑස්ති වෙන්න. එහෙනම් ලෑස්තිලා ගන්න. එනවා මේ සීල්ලක් තියෙන එක ආයේ පුකේ සීල් ගමමුද ගෝ ගලවම් බලන්න ඒ උගේ කර්සු ගලවම් ඕව අපි ගහලා තියෙන්නේ කලින් හරි යාරෝගේ ගියු සුන්දර දෙයක් නෙදි කතා කරන දෙයක් නෙදි කතා කරන එහෙනම් ගන්න ඔෆිෂියලි අපි ට්‍රිප් එක යනවා දවසක් විතර හොඳ කට්ටක් කාලා ඉවරලා එන්න ෆයිනලි අපි කතරගම යනවා එහෙනම් අපි තුන් දෙනා කාපු කට්ටක් එහෙනම් මගේ සෙට් එක එහෙනම් ඔන්න නම විද්‍යෙන් කියලා අපි ට්‍රිප් එක යනවා ඔව් බෑනේ මේ අංජනේ ඔන්න එහෙනම් එකත් පාස් කරගෙන යනවා අපි Good morning. Good එහෙනම් දැන් කට්ටියම කම්ප්ලීට් මේ ඔයා good morning ප්ලේ වෙන්න ඕවා Good morning. අද good morning කිව්වා බං ඔයාලා කිව්වා හරි yes 5:24ක මේවීමකින් පස්සේ ෆයිනලි අපි කතරගම යනවා එහෙනම් අයිබෝන් අනේ මොකද මං කියන්නේ ජය වේවා ශ්‍රී ලංකාව yo what's up buddy la 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 අපි මේ දැන් මේ හයිවේ එකෙන් මේ කඩුවෙලින් දාලා ඉවරලා හයිවේ එක යන ගමන් මේ වැලි පැන්නේ සර්විස් ඒරියා එකට දැම්මා. මේ දැන් හරිය ගිහිල්ලා උදේට මොනවා හරි බඩට දාගන්න කියලා. අර ඒ ඇතුලේ තියෙන Iya, aru campus ini gimana ngapis? Apa? Aru tadi ya? කතා කළා ඉරාවටම හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නද ඔයගොල්ලෝ? බඩ දැන් දවස් 3ක් ඉතින් කියනවනේ මේ කියන්න බෑ කැෆේ එකක් දීලා පාන් කියලා පාන් නේ මොනවද? මේ බඩිසයක් ගන්න. මේ නතර වුණා. ආයෙත් එතනින් කොටස් යනවා. දැන් වෙලාව 7යි කාලයි. දවස හොඳයි.
පොඩි වැසි බර කාලගුණයක් තියෙනවා. ඊට පස්සේ කොහොම ඉන්නේ දැන් මේ අසින්ලාගේ ගෙවල් පැත්තට ඇවිල්ලා මේ KBL එකක් තියෙනවා. ඒක දැන් නවතින්න දැන් ගිහිල්ලා පාටියක් දාන්න අරවට පොල්ලරිය වල KBL එකක් දැන් ඒක මේ වාහනේ දාගෙන ඒක වාහනේ දාගෙන දැන් අපි යනවා ගෙලින්ම කතරගම ගිහිල්ලා ඒ වැඳලා කරලා ඊට පස්සේ යනවා යාල පැත්තට. මේ කිප්කෝම තියෙන මේ වැවක් ගාවට අශින් මේ කොයිද? දැන් අපි මේ ආරි කන්නේ කියලා බැලුවේ. මේ යවලට කන්න කියලා මෙතන ඉන්නවා. ජෝන් ඉන්නවා කට්ටිය. පරිප්පු තියෙනවා, පාන් තියෙනවා, නිබෝන්. එහෙනම් මං කැල්ලක් ගාලා මේ මාරම විදියට මෙතන උලන් තියෙනවා. මාරම ගල්ලිය. නෑ උලන් නෑ. හොඳයි. මාරම කාම්. ගල් පොත්තක් වගේ. අරකට ගමුද? අටු විගසන අම්පියා දැන් වෙලාව 10:00යි. කොහොම හරි අපි මේ මහතල මේ එක්සිට් එකෙන් දාද්දී 9ට විතර වගේ ඇති. ඒ ටික මේ එතනින් එහෙමම ඇවිල්ලා ඊට පස්සේ අශින්ලාගේ ගෙවල් පැත්තෙන් එහෙන් ඇවිල්ලා එහෙම තමයි මේ හරියට ඒ කිට්ටුවම තියෙන මේ වැවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතනින් උදේට කණ්ඩ කට්ටිය නවත්තලා පොඩි ගින්නක් තියෙනවා කිව්වා. ඒකින්ද මේ හරියෙන් කණ්ඩ නවත්තලා යන්න හදන්නේ කතරගම පැත්ත. කට්ටියම සුදු ඇඳගෙන ඉන්නවා. ඉතින් කතරගම කොහොම හරි අපි යනවා ගිහිල්ලා කතරගම ගිහිල්ලා අවශ්‍ය එම්මම යනවා නවතින තැන. බීච් එක කිට්ටු කිව්වා මේ ඉන්න නවතින තැනක් තියෙන. ඒකෙන්ද ඒ පැත්තට ගිහිල්ලා යනවා ඉතින්. ඔබ තමයි වෙන්නේ. එන මගදී යමු.
ලස්සනයි. මේ වැලක් එහෙම තියෙනවා දෙපැත්තටම. මේ පැත්තෙන් එකක් තියෙනවා. ආයෙ මම දැන් මේක එකම එක තියෙන්නේ. ඒ උනාට මාරම ලස්සනයි මේ හරියට. අපි තව ඉස්සරහට යද්දී ලස්සන දැන් හම්බේ. බලමු එහෙනම් ගිහිල්ලා. මොකද වෙන්නේ කියලා. එහෙනම් යම් වෑන් එකට කට්ටිය. ඕ you අපි එහෙනම් ආවා කිරිවෙහෙර ගාන. ටිකක් ගත්තා. තිබ්බ. දැන් අපි අතුරට යන්න හදලා. ඉතිල්ලා ගඳලා කරලා එහෙම ඊට පස්සේ යනවා දිව වලප්පෙත්තට. එහෙනම් අපි අතුරට ගිහිල්ලා වම් දෙමු. ඒ කට්ටිය. මේ මවුලුම් මොකද කියන්නේ? ඒ අන්නේ යන්න බෑනේ. මොකද තමයි ඉතින් වැඩේ වෙන්නේ. ඒ කියන්නේ ඌග හැම වෙලේම පුදුද්දට ගිහිල්ලා වැඩේ වෙන්නේ කියන එක. දැන් ඉතින් උඩට යන්න. ඒක මාර ලස්සනයි. කවුද? එනං යන්න අතට. එතන තියෙන එන්ට්‍රන්ස් එක. වැටෙනවා. මේ මෙතන තමයි ඇතුළට යන්න තියෙන්නේ. අපි එකපාරක් try එකක් දුන්නා මෙතන පොලිසිය එක්කෙනාට මේ කළා අපි කවුද ප්‍රේක්ෂණංගියේ අයියා ආමි කියන්නේ පොඩ්ඩක් කතා කරලා යන්න උනාට වැඩේ පොඩ්ඩක් හරියන්නේ නැහැ. එහෙම නැත්නම් අපි එකතරට ඉල්ල බලමු මොකද වෙන්නේ කියලා. දැක්කනේ කොල්ල දිව දන්නා මොකට දෙන්නේ කියලා. මාර ලස්සනයි ඉතින්. පොඩි අර කාස්ට් එක ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේ ගියලි කලාපය වගේ එහෙම පොඩි එකක් තියෙනවා. දන්නේ හරියට මට මතක නැහැ. මේ පැත්ත මොන පැත්තද කියන්නේ. ඒකින්ද ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඔව් ආයි කිව්වා මොකද වෙන්නේ කියලා. කට්ටිය කුඩ වලින් බැලුවාලු. යන්නේ කියලා කිව්වද? නැදි යන්නේ කියලා කිව්වද? කන්දක හයිවයි. මේ පුළුවන්.
අරතුරක් දීලා තියෙනවා. ඔව් දැන් විදිහට අද්දිකරම නැදින්නේ. දුන්නා අංජනට දුන්නා. රියල් සිටුේෂන් එක මේක තමයි සෝෂල් මීඩියාස් එක. ඔන්නේ නම් කිරිවැරටත් ආවා. ඒක තමයි ගල් කණුත් එක අමුතුම ලස්සන ලුක් එකක් තියෙනවා. මහර මව්වක් තියෙන්නේ අද නම් කොටි වෙන්න මේ ගියා. කොටි මේ පිටින් ගියා. පාට මව් වෙනවා එක පාට වෙනතු වෙනවා. බාර අතන ඇතුළේ ඉද්දි මේ අර බීමට අල්ලලා තියෙන ගල් වලින් හදපු එක ටයිල් එක වගේ දාන්නේ. ඒකෙන් සෑහෙන රත් වෙලා තියෙනවා. මාරම අමාරු. ටග්ගලෂන් පල්ලයට දැස්සා. යනවා. ඒට ගිහිල්ලා කට්ටිය අතන ඉන්නවා. මේ මෙතනට එකක් තියාගන්න තිබ්බේ. ඒක තමයි. දන්නේ නැහැ නේ. එතන ටිකක් තියෙනවා. එලි වතුර දෙනවා කියලා මෙන්න මෙයා කිව්වා. මොකද මේ වරේ මොකද කිව්වේ? සිනෙක් ගැම්ම. අම්මෝ ඒක නෙමෙයි දැන් අර තැඹිලි වතුර කතාව මොකද? මං කලින් ආපු දවසේ නම් ඉස්සර තැඹිලි වතුර තිබිලා තියෙනවා. අද තියෙනවද දන්නේ නැහැ. ඕනිකල් හම්බෙලා තියෙනවා. ඔබ කියන්නේ දැන් මේ පාරක් තියනවා කියලා? මං හිතනවා ඇති කියලා මං දන්නේ නැහැ. බලමු. මං කලින් දීලා තියෙනවා. හරි බලමු ගිහිල්ලා මේ තියනවාද? දැන් මේ මල් අරම සෑහෙන්න තියෙනවා. දේවල් බලමු ගිහිල්ලා කිව්ව කතාව ඇත්තද කියලා. ඇසි නොමනම් බේ. අපි දැන් රුකුණු මහා කතරගම දේවාලය ගාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ රුකුණු මහා කතරගම දේවාලේ මේ පෙරහැරක්, ඒ කියන්නේ හැම බුද්ධගම වගේ පෙරහැරක් තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් මේ වෙස් නටන කට්ටියට එහෙම සෑහෙන ආරාධනා කරලා තියෙනවා. මට දෙකපාරක් කතා කරාට ඒ වුණාට මට තාම මේකට සම්බන්ධ වෙන්න නම් බැරි වෙලා තියෙනවා. කොහොම තමයි දැන් අපි ඉන්නේ රුකුණු මහා කතරගම දේවාලෙ කිට්ටුව. මෙතන මේකට ගහලා ඉරලා ඔය බෙරදුනා දාමිව ගහලා ඉරලා ඒ ටික එහෙම කරනවා. මම හිතනවා දවසක පුළුවන් වෙයි කියලා මේ රුකුණු මහා කතරගම දේවාලයේ ඉතින් හැරටත් මට බිස්නට් විදියට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම අපේ බිස්නට් සෙට් එකේ ඉන්නවා හොඳ පිනුම් ශිල්පියෝ ටික. පැතුම් මල්ලි, ප්‍රශ්න මල්ලි, ඒ වගේ තව කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ එහෙම මම හිතන්නේ ඔය ඉඳලා ඉట్లా සෙට් කරනවා. ඉතින් එනවා රුකුණු මහා කතරගම දේවාලයේ මහා පෙරහැරට. ඒ වගේම අපේ කල්කන්දේ හසිත අයියාගේ එහෙන් කට්ටියක් එනවා මේකට. ඉතින් මම හිතනවා මටත් එකපාරක් විතර සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේ පෙරහැර වගේම දල්දා මාලිගාවේ මේ තියෙන පෙරහැර වල මේ විදිහටම යනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු. දැන් එන්ට්‍රන්ස් එක ගාව ඉන්නේ කතරගම දේවාලයේ. ගිහිල්ලා බලමු ඇතුළට. ප්‍රබිබි ඉන්න මට නිකන් අනම්මනේ කියනවා. බලමු දෙන්න කියලා. ඉන්නවා එනවා කට්ටිය. කතරගමට අපි යන්නේ දෙයයන්වද සැනසෙන්නයි දෙයයන්ගෙන් ඉල්ලන්නේ
ගොඩක් අය නම් ඇවිල්ලා තියෙනවා මේක ඇතුළට. ඒක නිසා මම බෞද්ධයෝ විදිහට කට්ටිය මේ එනවනේ කතරගම සෙල්ල කතරගම ඒක කරේ. පළතුරු අට්ටියක් හම්බෙලා මෙතන මේ සතර මහා දේවාල ටික තියෙනවා. මම හිතන්නේ සතර මහා දේවාල වෙන්න ඕනේ. ඒ ටික තියෙනවා. මෙතන බෝගහ තියෙනවා. මේ පිටතනින් බෝගහ ඇතුළට යන්න දෙනවා. ඉතින් අපි මේ පැත්තෙන් යනවා. කොණන් ගියර තැඹිලි දන්සර. ඒක මට හම්බුනේත් නෑ තාම මට සොයන්න බැරි වුණා. මම කලින් පෙන්නපු තැන නෙමෙයි මේ තියෙන්නේ මේක. මෙන්න මෙතන තමයි තියෙන්නේ. එතන තමයි තියෙන්නේ මේ ප්‍රධාන ගේට්ටුව. දැන් මෙතන දේවාල කතරගම දේවාලේ විෂ්ණු දේවාලය කියන හදන්න. අතරට ගිහිල්ලා එන්න. එතන මේ ප්‍රධාන දේවාලය නෙමෙයි නිකන් අර රූපයක් කියලා ඉවරලා මේ එතනට කට්ටියට වැඳ පුදා ගන්න තියෙන තැන. එතන තමයි ආවේ. දැන් විතරල ගියා අනිත් පැත්තෙන් වාහනේ අරන් එන්න අපි පස් දෙනා. දැන් පස් දෙනෙක් ඉන්නවා. යන්න තුන්දෙනා. අපි කට්ටිය දැන් යන්න කියලා හදන්නේ. ඔව්. මම ගත්තනේ මොට්ටුවක් තිබ්බා. මොට්ටුවක් තිබ්බා. මට්ට කුණ්ඩලිය වගේ. ගොඩක් පින්. දැන් ඉතින් යනවා මේ රෙට් එකත් එක්ක. හරිය වාහනේත් නැගලා. අපි යනවා. නවතිනත් උන්ට. ඔව්. කහ පාට පින්න. ළමයි දහම් පාස. ඇත්තට ආවුනේ. සෙනසුරාදා නේ. දින ප්‍රශ්නයක් හින්දා මේ වාහනේ ප්‍රශ්නේ හින්දා පොඩ්ඩක් දැන් දිනත් පැටලලා ඉන්නේ. ඔන්න අපි ආවා මැණික් කාංකට. මොකද්ද මේකේ මොකද්ද සාමාන්‍යයෙන් කියන්නේ මේකට එන්න කලින් මේකෙන් හොදගෙන කරගෙන එන්නේ කියන්නේ. දේවාලයට යන්න කලින් මේකේ මූණ අතපය හොදගෙන නාගෙන කරගෙන ඒවා ටික කරගෙන යන්න ඕනේ කියලා තමයි කියන්නේ. අපි නම් දැන් අනිත් පැත්තෙන් ආපු හින්දා මේ ඒක මිස් වුණා. දැන් ඒ වුණාට ඉතින් අපි යනවා මැණික් ගඟ හරහා. නිකංග තරණය කරලා එහා පැත්තට යනවා. අපි යම් හැම වෙලේම ෆෝන් එකේ මේ වීඩියෝ කරන්නේ ගොඩක් පාත් වෙනවා වැඩි. ඒකට මුණ භාගයට වෙන්නේ. කුරියර් මේ කොයිද මැලේසියාවේ තියෙන්නේ ආන් ඒ වගේ පැත්තකට ගියාගෙන පොඩි ලුක් එකක් තියෙනවා. නම් මේක එහා පැත්තට ගිහිල්ලා යමු. බහින්න මොකද? මෙහෙම තමයි තියෙන්නේ. ඉස්සර මේකේ මාළු හිටියනේ. ටිකක් වෙනවතක පොර කනවා පොරි අරමුණා දා කැම දාපු. මේ මියා තමයි ඒවා කියන්නේ. නිව්බෝන් අපේ කැම්පස් එකේ මං අයින් වෙන්න ඔන්න මෙන්න තියදී ඔෆිස් එකෙන් කියන්නේ ඉන්ටර්න් එකෙන් අයින් වෙන්න ඔන්න මෙන්න තියදී වගේ ආපු අපි කැම්පස් එකේ මං ගියේ. හැබැයි මං කැම්පස් එකට ආවෙන් පස්සේ තමයි දන්නේ මේවා අපේ කැම්පස් එකේ කියන්නේ. ඉතින් ෆොරින් ඩිග්‍රී එක නේ කරන්නේ. වෝල්හැම්ප්ටන් එක කරන්නේ. දැන් නම් වෝල්හැම්ප්ටන් එක නෑ අපේ ඉතින්. ඒ වෙනම මොකක්ද වන්ද UK මොකක් හරි වෙන යුනිවර්සිටි එකකින් සම්බන්ධ වෙලා ඒක කරන්නේ. අනිත් අපි අනිත් කට්ටිය ඉන්නවා මෙතන. ජෝන්ට එන්න බැහැලු මේ ගල්ලා යනවා කියලා. කොහොම පිටින් මේ අපි දෙන්න තමයි බං කලින් බැස්. ඒක තමයි. ඒක එතන දාලා. බාධක මැද්දේ අපි ආවේ.
බාධක මැද්දේ අපි මේ ට්‍රිප් එක ආවේ. මේගොල්ලන්ට ගෙවල් වලින් කේස් එක දාලා මේ දැන් දෙපාරක් තුන් පාරක්ම අපිට යන්න පොඩ්ඩක් ප්‍රශ්න ආවනේ. ඒකෙන්ද මේ ගෙවල් වලින් කේස් එක දාලා ඉවරලා ගෙවල් වලට කියලා ඉවරලා තමයි ආයි පර්මිෂන් අරගෙන ඉවරලා වාහනේ ආවේ. නැත්තම් කොල්ලෝ ටික විතරක් මේ බස් එකේ ඇවිල්ලා එහෙම එන්න හැදුවේ. ත්‍රී වීලර් සෙට් කරගෙන. අරින්ලා ගෙවල් පැත්තේ. දැන් කොහොම හරි වාහනේම ආවා. අපිට ඒකට එක ගෑන්සි ඉන්න කෙල්ල සෙට් එකකින් ලැබි එකගෙන ආවා. පෝලින් සෙන්ටර් එකක් වගේ. ටෙලිකොම්. එන්නේ. और जलाशय फिश क्या रे ගඟ ගැඹුරුයි මෙතන ඉඳන් ගහමු. හම්බේ. අපිත් එක්ක එන්න බෑ කිව්ව දෙන්න මේ මෙතන යනවා. හොඳ කයියක් ගහනවා. කවුද උදර? ජෝනායි අන්දරේ. එන්න ඉවරයි. යන් අපි වෙන තැන. හරිය ටිකක් ගැඹුරුයි ආගේ. නෑ මේ පැත්තෙන් එන්න. දෙන්න කය ගහනවා. ආවා. දැන් ආයෙ උඩට යන්න හදන්න. ඔව්. එනවා බා. මොනියා මුහුණනවා වගේ නේ. In the morning, I wake up feeling no pain. Long stretches. අපි දැන් ආවේ සෙල්ල කතරගමට. මෙතන අපේ වාහනේ නවත්තලා ඉවරලා මෙතනට ආවා. ඊට මල් ටිකක් ගේන්න ගියා. මෙතන ඉන්න මේකද කරන්නේ? අපි අපිට ගිහිල්ලා ආම්මු. දැන් පොඩ්ඩක් ක්ලයිමේට් එක පොඩ්ඩක් අවුල් වෙගෙනද මම දැන් හදන්නේ. මේ බලමු මොකද වෙන්නේ කියලා. නවත්ත ගන්න මොකද වෙන්නේ කියලා. හරි එහෙනම් අපි අතුලට ගිහිල්ලා බලමු. යමු සෙල්ල කතරගම් ඔබ එන්න. අපි දැන් සෙල්ල කතරගමට ආවා. දැන් මෙතන දේවාලේ කෝවිලේ ටික වැඳලා කරලා එහෙම එන්න. බලමුකෝ. ඔයගොල්ලෝ එන්න යන්නේ කතරගම. මේ දිකයි ගන්නවා. सरोजा रामन अनुराधा आनंद सरोजा रामन अनुराधा नानकटे मनिक पंगे देवी करुणा. මෙතන දේවාලය ඇතුළට ගියා. මේ ඒතර වීඩියෝ කරන්න බැරි වෙනවා. ඉතින් මොකද වීඩියෝස් ගත්තේ නැහැ. මෙතන දේවාලය
ඔව් දැන් ආයේ මේ වාහනේට යන ගමන් ඉන්නේ. අපි ඊළඟ ප්ලේස් එකට ගිහිල්ලා හම්බ වෙමු. එන යම් වාහනේට. අපි නවතින්න යන තැන අතරමඟදී මේ ෆුඩ් සිටි එකට නැවක කන බොන ඒවා ටික ගන්න ගියා. ඒ ටිකත් අරගෙන ඉරලා යනවා. එයා ගිර අපු කියුටි පිටි. කරන හැබැයි වුණාම තමයි අයියා. එන්න බොට්ටි කරගෙන යනවා. නවතින්න දැන්. ඊලා සුරංගනා ලෝකේ සොයාලා Surangana loke soya
ෆයිනලි අපි සුපිරිම ඒ කියන්නේ මාරම ලස්සන ලොකේෂන් එකකට ඇවිල්ලා තියෙන්නේ. වටේම තියෙන මුහුද. වටේනේ අපි කිට්ටුව ඉන්නේ. එහා පැත්තේ කම් අර නවත්මියනි නාඩුනේ කියනවා වගේ එකක් තියෙනවා. උලන් තියෙන සුපිරියකට මාරම ගතිය. සුපිරිය ප්ලේස් එකක් හම්බෙලා තියෙන්නේ. වටපිටාව කියලා වැඩක් නැහැ. ඒ තරම් මාරම ලස්සනයි. මේ ප්ලේස් එක මේ අපිට සෙට් කරලා දුන්නේ අශින්. ඒ වගේම තව සුපිරි තැනක් තියෙනවා. දැක්කොත් එතන පිස්සු හැදෙනවා. මම හිතන්නේ එතනට නාන්න නම් දෙන්න යන්නේ නැති වෙයි සමහරවිට. මේ මාරම පට්ටම ලස්සනයි. කෝපි කනුවට වැහිලා. ෆයිනලි දවස් ගානක් කියන්නේ ඈහෙන්න මහන්සියක් වුණා. ඒ කට්ටිය කතා කරගෙන යාළුවෝ ටික සෙට් කරගෙන ඊට පස්සේ වෑන් එකක් එහෙම සෙට් කරගන්න එන කට්ටක් බ්ලා 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 ලොකු දෙයක් වුණා. ෆයිනලි ලස්සන ලොකේෂන් එකකට ආවා. ඒක මාරම ගති. අප්ඩේට් එකක් දෙන්න නවතින තැන තියෙනවා. කො මෙතන ඉන්නවා. අපි ආපු තැන මෙතන නිකන් පොඩි මේ අමුතුම මේකක් තියෙන්නේ. ඒ ලස්සනයි. ගෙනාවු බඩු මුට්ටු ටික තියෙනවා. ෆ්‍රිජ් එකක් තියෙනවා මෙතන. නවතින්න දැන්. එක්කෙනෙක්ට ඉන්න පුළුවන් මං හිතන්නේ. මේ තමයි රූම් ටුවර්ස්. වැඩි ලොකු දෙයක් නැහැ. මෙතනත් ඉන්න පුළුවන්. වොෂ්රූම්ස් තියෙනවා. මෙතන කිචන් එකේ වැත්තේ. ඊට පස්සේ මේ විදියට තියෙන්නේ. මාරම ලස්සනයි. පොඩ්ඩක් අපි පයින් කොහොමද කියලා. ඒක මාරම ගති. කියලා වැඩක් නැහැ. මාරම ලස්සනයි. ඉන්න අර ගෙවල් වගේ ඇත්තට මන් දන්නේ නැහැ මෙතන මොකද්ද තියෙන්නේ කියලා නේ. අපි අහලා බලමු මේ පස්සේ වෙලාවක මේක එක්කෙනෙක් ඉන්නවා. එයාගෙන් අහලා බලමු මේ මොනවද මෙතන තියෙන්නේ කියලා. මාරම ලස්සනයි. මාරම ගති. සුපිරි. ලස්සනයි පට්ටම ගති. මේක ලංකාවේ මේ වගේ තැනුත් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඇත්තට මේ වගේ අමුතුම වයිබ් එකක් තියෙන තැන. පොඩි එක්සැම්පල් එකක් දෙන්න. එක්සැම්පල් එක කියන්නේ මෙහෙමයි. කොහොමද කියන්නේ ඒක? නිකන් හිතන්නකො අර සමහර කට්ටිය බලලා ඇති පෘතුගාලේ ඔය ගල්පර වගේ එහෙම තැන් තියෙන්නේ. අන්න ඒ වගේ ප්ලේස් එකක්. මාරම ලස්සනයි. අර පිස්සු හැදෙන ලස්සනක් තියෙන්නේ. වැඩක් නැහැ කියන කියලා. ඉන්න ඕනේ මේ තැනට. කොමින්ද වටපිට. මේ මෙතන මේ දෙන්නන්නේ තේන්න තියෙන්නේ අර වටේ. කෙවල් වගේ තියෙන තැන. මාරම ලස්සනයි. කියලා වැඩක්. අපි ඉන්න තැනට යන්න තියෙන්නේ. මෙන්න ලස්සනයි. සලාම් thumbnail එකට ෆොටෝ එකක් අරගෙන ඉන්න. මාරම ලස්සනයි. මම හිතන්නේ එක්කෙනෙක්ට එක ගානේ එන්න වගේ හදන් තියෙනවා. ඉතේ හැටියට ඉන්න පුළුවන්. මාරම විදහාස් සිද්ධ කියලා. මාරම ෆන් එකක් ගන්න පුළුවන්. ලස්සන තැන. මේන් ඉරට කෝල් කරනවා. ඉර බෑගෙන යනවා අනිත් පැත්ත. ඒ කියන්නේ බස්නාහිර මේ තියෙන නැගෙනහිර පැත්ත.
මම හිතන්නේ මේ පැත්ත දකුණ. ඔයෙන් වෙන්න එපා. මේ ඉතින් උතුර. අපි ගර්ල්ස් ලාගෙන් කමෙන්ට් ආවම කොහොමද කියලා. කට්ටියම පොඩ්ඩක් එන්න. කට්ටිය මොකද හිතන්නේ මේ ප්ලේස් එක ගැන? සුපිරිද? හිතුවද මේ වගේ තැනකට ඉන්න හම්බෙයි කියලා? සුපිරිනේ. තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. පුදු ගාලා ගන්න හැල්ල. ඒ ප්ලේස් එක කොහොමද කියපන්? සුපිරිද? ඔයා දන්න සුපිරිද? එහෙනම් එච්චරයි. පට්ටනේ? එහෙනම් එච්චරයි. ඉන්න කොල්ලෝ සෙට් එක මේ මිනිස්සයා තමයි මේක මූ අල්ලන්න පිස්සු බල්ලෝ පොලිස් බල්ලෝ දාන්න ඕනේ. මේවා බරි කොහොමද ප්ලේස් එක? සුපිරියක් අසිනා. මන්නේ මාසිනා. හරි. බෑඩ් වර්ඩ්ස් නෙන් කොහෙද යන්නේ? ලෑන්ඩ් එකේද යන්නේ? මිනා ට්‍රිප් එකේ මහමොල කරු. හරිද? හරි. මූ තමයි අපිට මේ ප්ලේස් එක සෙට් කරලා දුන්නේ. හරිද? මොකද හිතන්නේ ප්ලේස් එක? ප්ලේස් එක ගැන මට හිතන්න දෙයක් නැහැ. මම ගෝම ප්ලේස් එකට ඇවිල්ලා තියෙනවා. කලින් ඇවිල්ලා කීපාරද? එකපාරයි. නෑ මම තුමා කරගෙන ඒම පිළිබඳව මොකද හිතන්නේ? අවුල නැති වෙයි කියලා හිතනවා කට්ටිය කොහොමද දන්නේ නැහැ මේ. ආපු නැති කට්ටියට මොකද්ද කියන්න තියෙන්නේ? කට්ටියට ඉතින් මට සෝරි තමයි කියන්න තියෙන්නේ. මේ කොහොමද ප්ලේස් එක ඇත්තටම අහන්නේ? සුදු මහත්තයද? සිග්නල් පොඩ්ඩක් කේස්. නෑ අපි මේ බීච් එක පැත්තට ගිහින් යමු. තව ටිකක් කලුරුන ගාන ෆොටෝ එකක් ගන්න. එහෙනම් යන් බීච් එකට. පිටිපස්සේ ඉර බහැගෙන ඔයිද ඉතරට විස්තර කියනවා අර පැත්තේ බෝට්ටු දෙකක් විතර වගේ තියෙනවා ඒවා යනවාද දන්නේ අර ටික දැනයි කිව්වා නෑන දවසකට පස්සේ කට්ටියම මට ඉන්ටර්න් කරන්න කම්පියුටර් අනුකම්පිය. මාර දේවල් හම්බෙනව නැති කරලා. ඒක ලස්සන දේවලුත් ඉතින් යාළුවෙක් තාම යාළුවෙක් ඉන්න නෙමෙයි. පට්ටම ගතිනේවා. අසරණ කියලා වැඩක් නෑ. හැබැයි
නම් පේන්නේ නැහැ. හැබැයි ඉර පායන එක ලස්සනට පේනවා. අපි හෙට උදේට බලමු කොහොමද මේ ඉර පායන්නේ කියලා. මම හිතනවා නැගිටී කියලා. ඉර පායන්නේ බලන්න. මාරම ලස්සනයි. Monggo. Nah. Guys. Wow, wow, wow. Tipe kayak gila. දැන් තමයි බීච් එකට ගිහිල්ලා කට්ටිය නැවතලා ඉන්න තැනට ආවේ. තිබ්බද? එහා පැත්තේ කොන? එහා පැත්තේ. මේ කොහොම හරි මාරම ලස්සනයි. අසින් thank you මචං. කොහොම තමයි ලස්සන තැන් තියෙනවා ලංකාවේ. මම හිතනවා ඉතින් පිටරට ලස්සන තැන් තියෙනවා. ඒ වුණාට ඉතින් ලංකාවෙත් ඒ හා සමානව තියෙනවා. එකකට එකක් හරියට කම්පෙයාර් නම් කරන්න බෑ. ඒකේ ලස්සන විවිධාකාරයි. ඉතින් මේ කොහොම තමයි මේ පැත්තේ ලස්සන හම්බන්තොට අපි ඉන්නේ දැන් යාලේ කිට්ටුව. යාලේ කිට්ටුව කියන්නේ ඔව් යාලේ මම හිතන්නේ. ඉතින් ලස්සනයි. හිතට මාරම නිදහසක්. අලුන් දැන් ෆෝන් එකේ බැටරි බහගෙන ඉන්නේ. තියෙනවා කියන්නේ 100ට 7යි තියෙන්නේ. ෆෝන් එක charge කරගෙන අපි ඊට පස්සේ නාගෙන කරගෙන කණ ඒවා ටික පොඩ්ඩක් ඊට කරලා බලලා කරලා ඊට පස්සේ ඉතින් හම්බෙමු. කටේ සින්දුවක් කියලා මම පොඩි
ඩාන්ස් එකේම දාන එක බලමු. එහෙනම් ඔය විදිහට තමයි දවස ගෙවුනේ. ඊට පස්සේ ඉතින් ආයෙ හෙට නැගිටලා කට්ටිය ගෙවල් බලා පිටත් යනවා. ඉතින් අම්මෙමු රැයට කියන්නේ දැන් තමයි රැය වෙලා තියෙන්නේ. දැන් වෙලාව 7:05යි. 7:05යි වෙලාව. ඉන්න මෙහෙම කියන්නේ ලොකුවට ෆැසිලිටිස් නැහැ. ඒ වුණාට ලස්සනයි. වටපිටාව ලස්සනයි. එතනත් අවුලක් නැහැ කට්ටියට ෂේප්. මං හිතන්නේ කතා කරගෙන අවිලා කන්ටැක්ට් කරගෙන එන්න පුළුවන්. හැබැයි ටිකක් දුර එන්න ඕනේ. පොඩි ලුණු ලේවායක් මම හිතනවා ඒ වගේ ලුණු හදන තැන තියෙන. ආන් ඒ වගේ එහෙම තැනක් තියෙනවා. ඒකවත් පාස් කරගෙන ලස්සනම තැනකින් එන්න තියෙන්නේ. දෙපැත්තම වතුර එහෙම තියෙනවා. ඒක මාර ලස්සනයි. කොහොම තමයි ඉතින් වෙන්නේ. අපි ඉතින් බලමු රෑ මොකද වෙන්නේ කියලා. එහෙනම් රැඳිලා ඉන්න. හයි කොහොමද? එහෙනම් දැන් පටන් ගන්න යන්නේ අපි පාටි එක. පාටි එක කියන්නේ ඉතින් සින්දුවක් කියලා පොඩි ආන්සර් දාලා එහෙම තමයි වෙන්නේ. නාගින කරගෙන ඔක්කොම කරන් ආවා. දැන් ඇතුළේ ඉන්නේ. පුල්ල තාම රෙඩියි. අපි තාම අමතකුණා මට. මේවා වයිරල් වෙන්නේ මේවා. මේක තාම ඇඳෙනවා. හරි ඉවරයි ඇදලා ඉවරයි. එහෙනම් යන්න ඉක්මනට යමු. අපි වීඩියෝ ගන්න පා. අපි ගියාදරින් ගන්න. එහෙනම් ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ආයි සිටින්නේ කට්ටිය photos ගන්නවා. Yo ho, I'm back my boys and girls. What's up buddies? Hi, party එක දැන් පටන් ගන්න හදන්නේ. මේ හොඳයිනේ. එහෙනම් අවසානයේ කොහොමද කියලා බලමු. මේ ටවල් එක දාන්න බැරි වුණා මට. ටවල් එක එළියට දාන්න ඕනේ. නැත්නම් එහෙම මේ ටවල් එක අරන් එළියට. මේ බ්ලොග් එකට ඒවත් දාගන්න. මොනවද? ටවල් එක දාන්න බැරි නිසා. දානවා. මම මේක පීනෙව්වා. අතර ගත්තා. මේ උඹලා බඩුවගේ නාටෙව්වා. ඒවා දාපල්ලා. වරේ දෙන්නම් උඩ. මේ බීච් එකට හරියන්න බීච් ඒ වයිබ් එකෙන් එකක් ගෙනාවා. නැද්ද කණු? බීච් එකට හරියන්න බීච් එකෙම ගෙනාවා. මේක අම්මා දුන්නේ 10කට විතර පොරෝගෙන් නිදාගත්තා ඇයි. එහෙනම් මේ ටික දාලා ඉවරලා සෙට් වෙමු. අතරමැද්දේදී. කරුවලයි. Peace out. Yo, come on, go. Yeah, Come on. Move. දැන් යන සිටුේෂන් එක මේකයි. පට්ටම සිංගල් කෙනෙක් ඉන්නවා. අම්මන්තොට ආශෙන්. යෝ. ඒ මාව වෙන්නේ නැහැ බං. මගේ මනමාලි බීනුව කවදාතේ හොවෙන්න එන්නේ කියන්නේකෝ මගේ මනමාලි බීනුව කවදාද මාවෙන්න එන්නේ කියන්නේකෝ වාගේ රැක ගන්නම් මගේ පන වාගේ රැක ගන්නම් පොඩි නට
Mr. Zone! Boy, Dory Zone! Put your hands up! Put your hands up! Up, 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 up! Yeah. Side 3. Today. Kanjaya piramin, malahas sa pasin, ano ba mahin? උඹලා වගේ බලු කතා කියන්නේ ලගි ඉන්නේ අපේ. අංජන ඔබ ඉන්නේලු. අර කියන අංජන ඔබන්න හම්බුන්නේ නැහැ. මොනවා කියනවද වන්දන? අපේ අම්මා මොකද කියන්නේ? වඩාර වැදිලා ස්තුති කතාවක් කියමු කරා ලස්සන. ඔබ තදු කියන්නේ? පැය 3 විතර ඉක්මනට. නැත්නම් ඔබට ඒක මගේ කරා. ලස්සනයි ඈ. අපෝ පුරුදලා මල් පාන් කිද? ඒකනේ. මම සයින් පාමුත් පුරුදුනානේ ස්තුති කතාව. මම එන දවසම හිතාත් මෙහෙම කතාවක් කරනවා. මේ යම කොහොමරි පාටි ඉවරයි. දැන් නිදා ගන්න යන්නේ. හසින්න යන අතරට කස්තුරි මාම මෙතන විතර මම මෙතන කටුම් පොඩ්ඩ ඩාන්ස් කරලා රෝනේ එන උදේට හම්බෙමු. good night.